අපි දැන් එන්නේ දෙවෙනි දවසේ අවසන් කොටස නැත්නම් පස්වෙනි කොටසට 2.5. මෙතෙන්දී අපි ක්‍රියාපදයක් එක්ක නාම ප්‍රකාශනයෙන් සම්බන්ධ වෙද්දී අපි දැනට ඉගෙන ගත්තේ නැති අලුත් කාරණා කීපයක් ඉගෙන ගන්නවා. මේ ටිකක් සංකීර්ණයි. අපි පොඩ්ඩක් මේක හොඳට තේරුම් ගමු. දැන් මෙන්න මේ father තාත්තා lunch දවල් ආහාරය සමන් නමක්. ତර මෙන්න මේ වගේ ඒවට අපි දන්නවා වුණත් ද ගන්නෙ නැහැ. මේ තාත්තට කියන්නේ tell father. අපි කවදාවත් කියන්නේ tell the father. හැබැයි ගුරුවරයාට කියනකොට ගුරුවරයාට කියනකොට tell the teacher කියලා කියනවා. හැබැයි tell father තාත්තට කියන්නේ දවල්ට කන්න have lunch. දැන් තේක බොන්න නම් have the tea. ද ගන්නවා. ඉතින්දි ගන්නෑ මේ have lunch. සාමාන්‍යයෙන් ගන්න කෑම වේල් වලට අපි ද ගන්නෑ. ගෙදර අයට අපි ද ගන්නේ නෑ. නම් වලට අපි ද ගන්නෑ මේ. සමන්ට කියන්නේ tell someone. ඕක විශේෂ කාරණා. එහෙනම් ද ගන්න නැති ඒවා අපොඩ විශේෂයෙන් දකින්න ඕනේ. ඉස්සරහට අපි වැඩිපුර ඉගෙන ගන්න ඕනේ. ඊළඟ එක එකක් කියනකොට ආවට ඒක පටන් ගන්න vowel sound එකකින් නම් අපි කියන්නේ n කියලා. egg a accident a insect e orange o ඒවා vowel sounds a e u e o සිංහල වල තියෙන vowel sounds. ඉංග්‍රීසි වල වෙනස් වෙන අපි ඉදිරියේදී උගන්වනවා. ඒ sounds ගොඩක් දුරට සමානයි. ඒ නිසා vowel sound එකක් ඉස්සරහට අපිට කියන්න බෑ මේ insect කියලා කියන්න බෑ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මෙතන මොකද්ද? n කියලා කියන්නේ. ඇත්තටම ඔක n කිව්වට මේක කියවෙන්නේ n කියලා શબ્දය අඩු වෙනවා. an insect right, an orange, an egg, an accident. එමය කියන්නේ. vowel sound නම් n. හැබැයි අපි ඔළුවේ තියෙන vowel අකුරේ හැම වෙලෙම sound එක පෙන්නනවා වගේ. ඒ නිසා අපි අකුරු වලට n දානවා. එහෙම වෙන්නේ නැහැ මේ u අකුර තිබ්බට මේ තැන්වලදී මේක unit union university. එහෙමනම් මේ a unit, a union, a university. unit එකක් සම්පූර්ණ කරන්න. complete a unit. එමය කියන්නේ. ඊළඟට තියෙනවා අකුර තිබුණාට vowels අකුර කියන්නේ vowel අකුරක් නෙවෙයි තියෙන්නේ. හැබැයි sound එක තියෙනවා මේ mp beginning sound එක a. ඔක member of parliament පාර්ලිමේන්තු මන්ත්‍රී කිව්වා නම් ඒක නෙවෙයි මේ. මේක අපි කියන්නේ mp කියලා. sound එක a නිසා an mp. L plate ඔය L board එකට කියන්නේ L plate කියලා. sound එක a නිසා an L plate. hour මේක h කියන්නේ h mute letter එක. hour an hour. පැයක් ගත කරන්න spend an hour. ඊළඟට ක්‍රියාපදත් එක්ක ing සම්බන්ධ වෙන්න පුළුවන් කිරීම කියන අර්ථය. මේ කතා කිරීම talking. ඇඬීම crying. උදව් කිරීම helping. වා කියනවා කතා කිරීම නවත්තන්න. stop talking. ඇඬීම නවත්තන්න. stop crying. උදව් කිරීමෙන් සතුටු වෙන්න. enjoy helping. දැන් මිනිස්සුන්ට උදව් කිරීමෙන් සතුටු වෙන්න නම් enjoy helping people. එහෙමයි වෙන්නේ. ඒතර මේක විශේෂ භාවිතයක්. අපි මෙච්චර දවස් දැන් අපි කරගෙන ආපු වැඩ ටිකේ verb එකට අපි noun phrase එක සම්බන්ධ කරා. සාහිබයි common rules ගොඩක් ඉගෙන ගත්තා. මෙයාලා පොඩ්ඩක් uncommon විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් an MP ඔයාලට කියන්න ඕනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බවට පත් වෙන්න. become an MP. එහෙමයි වෙන්නේ. right. ඒතර මේ ටික අපි හිමීට ඉදිරියේදී සකස් කරගමු. මම මේ කතාව කියලා තිබ්බේ නැත්නම් ඔයාලට ඉදිරියේදී මේක වර්ධින්න නිසා මේවා වෙනම ඉගෙන ගන්න වෙනවා. එවනම් මෙන්න මේ පාඩමෙන් අපි දෙවෙනි දවසට අදාළ කොටස් අවසන් කරනවා. මේ අවසන් උනේ 2.5